අයිබෝන් අද මම ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න යන්නේ ගොඩක් වැදගත් වෙන මාතෘකාවක්. හරිද? මේක මගේ ප්‍රායෝගික ජීවිතේ මට වෙච්ච සිද්ධියකුත් එක්ක මම ඔයගොල්ලන්ට කියන්න යනවා. ළඟදී අපේ පුතාගේ ලකුණු ආවනේ. ලකුණු ආවට පස්සේ ඒක සබ්ජෙක්ට් එක ලකුණු චුට්ටක් අඩු වෙලා තිබ්බා. ඉතින් මම එයාට මම ඉක්මනට කියන්නේ එයාට මම ඇත්තටම බැන්නා. මොකද දැන් ඔයාගේ ලකුණු මේකට අඩු වෙන ඔයාලා දැන් වෙන වැඩක් කරන්න එපා. මේවා පාඩම් කරන්න. කොච්චර හරි ඔයා ගේම් ගහනවනේ. දැන් ඒක නතර කරලා පාඩම් කරා. දැන් මෙයා මැත් එක්ක පොඩ්ඩක් ඇග්‍රෙසිව් වෙලා මම එහෙම නෑනේ මෙහෙම නෑනේ කියලා කොහොම හරි ඒකට මට පොඩ්ඩක් හිත රිදුනා. හරිද? මට හිත රිදුනා. අද මම ඉක්මනට කියන්නේ right. හිත රිදුනා. ඊට පස්සේ මෙයාට මම බැන්න එක සම්බන්ධයෙන් මට පස්සේ කල්පනා වෙනවා මට ඒක හිත රිදෙනවා. ඔය කාලේ ගේම් ගහන්න නැත්නම් කවදා ගහන්නද තේරෙනවා මට ඒක ටිකක් හරි ටිකක් අන්කම්ෆර්ටබල්. පස්සේ මම කල්පනා කරා ඇයි මට මෙච්චර මම ප්‍රායෝගික නැත්තම් මම ඇයි අනික් කට්ටියට කොහොමද කියලා දෙන්නේ කියලා බලපුවාම මට තේරිච්ච දේ තමයි මගේ වීක් පොයින්ට් එක මොකක්ද දැන් මම ඉමෝෂනලි ඇටච් වෙලා. පැහැදිලිද? ඉමෝෂනලි ඇටච් වෙලා. ඒක තමයි අද පාඩම. මේ ඉමෝෂනල් ඇටච්මන්ට් කියන එක. හරිද? ඉතින් මම ඒක රියලයිස් කරගෙන මම අන්ඩර්ස්ටෑන්ඩ් කරගත්තා. නමුත් මම ඔයගොල්ලන්ටත් කියන්නේ හොඳට මතක තියාගන්න තමන් යම් දේවල් එක්ක ඉමෝෂනල් ඇටච්මන්ට් එකක් තියාගන්න එක හොඳ නැහැ. හරිද? ඉමෝෂනල් ඇටච්මන්ට් එකක් තියාගන්න එක තමන්ගේ දියුණුවට බාධාවක්. තමන්ගේ වැඩ කටයුතු වලට බාධාවක්. හිත රිදුමක්. හරිද? අපේ මේ තියෙන ඒකේ අපි ප්‍රීතියට හානි කරයි. හරිද? ඒ කියන්නේ හොඳට මතක තියාගන්න තමන්ගේ මයින්ඩ් එක ඉමෝෂනල් ඇටච්මන්ට් එකට අභිබවා යන හිතක් තියන්න ඕන. හිත හදා ගන්න ඕන. හරිද? තමන්ගේ හිත හදවත හරිද? කීකරු වෙන්න ඕන. යටහත් වෙන්න ඕන. ඒ ඔක්කොම හරි. හරිද? නමුත් මේ ඉමෝෂනල් ඇටච්මන්ට් කියන එක බ්‍රේක් ඩවුන් කළ යුතුයි. කඩා දාන්න ඕන. කඩා දැමිය යුතුයි. හරිද? අර ටික ඔක්කොම තේරෙනවා. නමුත් ඉමෝෂනල් ඇටච්මන්ට් කියන එක ඒ කියන්නේ අපි චිත්තාවේගීව හරිද? ඒ බැඳිච්ච එක අයින් කළා දානවා. හරිද? මේක තේරුම් ගන්න වැරදිට වටහා ගන්න එපා. මම කියන මේ අර සීක්‍රට් දේවල් හරි මායි මේ තියෙන්නේ. හරියට අල්ලගත්තොත් හරි වැරදිට අල්ලගත්තොත් ඉවරයි බ්ලාස්ට් right. ඒක නිසා right හොඳට මතක තියාගන්න. මේ අපි යන මේ ආධ්‍යාත්මික මේ ගමනේ හරිද? ඒ ස්පිරිචුවල් ජර්නි එකේ හරිද? ඉමෝෂනල් ඇටච්මන්ට් එහෙම නැත්නම් චිත්තාවේග කියන එක හොඳම දෙයක්. හරිද? එහෙම බැඳලා තියෙනවා නම් Taman කල්පනා කරලා හරිද? එතකොට තමයි හිතට දුක එන්නේ, හිතට වේදනාව එන්නේ. හරිද? ඒක ඇත්තට හොඳ දෙයක් නෙවෙයි. හරිද? ඒක නිසා එහෙම දේ තියෙන ඒ චිත්තාවේගීව බැඳිච්ච බන්ධන කඩලා දාන්න. right. thank you very much. අද පාඩම ගොඩක් වැදගත්. මම පුන් මතක